ඉන්න බැරඩ කරන තවත් වීඩියෝ එකක්. අද අපි පොඩි සුප් එකක් හදන්න යන්නේ. YouTube එකේ තිබ්බ වීඩියෝස් ටිකක් බලලා චිකන් සුප් එකක් හදන්න යන්නේ. ඔක්කොම බඩු ටික මෙතන ලෑස්ති කරලා තියෙන්නේ මම. මේකේ තියෙනවා චිකන්. කලින් ගෙනාපු චිකන් බ්‍රෙස්ට් වගේක්. ඇස්පැරගස් තියෙනවා. විතර. බෝන්චි තියෙනවා. ලීක්ස් තියෙනවා. මේකේ තියෙනවා ලුණු, සුදු ලුණු, කැරට්, දහි, ඉඟුරු, අන්තිම චෙරි ටොමැටෝ දෙක. තක්කාලි මදි හින්දා මෙන්න මේක තියෙනවා. මෂ්රූම් තියෙනවා. මෙන්න මේවා. බටර් තියෙනවා. ලුණු තියෙනවා. ගම්මිරිස් තියෙනවා. තව රෙඩ් කරි පේස්ට් තියෙනවා. මේක මම වැඩි දන්නේ නැහැ. මේ අපේ යාළුවෙක් තමයි සජෙස්ට් කරේ මේකම දුරාක් තියනවා කියලා. එකක් දාලා බලමු. කැරට් සුද්ධ කරන එක. චුටි පීයයි ලොකු පීයයි. ඕකේ එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම කරන්න යන්නේ චිකන් එක තැම්බෙන්න දාන්න. එතකොට චිකන් එකකින් චිකන් බ්‍රොත් එක ගන්න පුළුවන්. ඉතින් අපි චිකන් එක අපි දාන්න ඕන ඉඟුරු. මේක තමයි චිකන් එක බෝයිල් කරගන්න. මේක මම දානවා ඉඟුරු ටික. අපි දානවා චිකන් එක. ලුණු ටිකක් දානවා. කම්මිස් ටිකක් දානවා. චිකන් එක තැම්බෙනකන් අපි එළවලු කපා ගන්නවා. බටර් පොඩ්ඩක් දාමුනේ. පොඩ්ඩක් දාන්න. පොඩි ගානේ. අපි කැරට් එක සුද්ධ කරමු. ඊට පස්සේ අපි කපනවා ඇස්පැරගස්. පස්සේ අපි කපමු ලුණු මිඩිය. තක්කාලි. මෂ්රූම් කොහොමද කපන්නේ? නිකන් දෙකට වගේ කපලා දාන්නද? බඩගින්නත් එක්ක දානවා. තම්බිලා තියෙන හොඳට. ඊට පස්සේ අපි සුප් එක හදන්නේ මේකේ. ඔලිව් ඔයිල් ටිකක් දානවා. අතුරට අපි බටර් ආදියන් දෙකේන. නූඩල්ස් මෂ්රූම් එකට දාන්නනේ.
මේකට දෙනවා ලකුණු 10න් 9ක්. good හරි එහෙනම් අපි මේක බොනවා බලා සිටු සම්පූර්ණ ස්තුතියි ස්තුතියි Enjoy.